කොරඩියක ලිපෙන් බාගත්තට පස්සේ මෙන්න මේ ආකාරයට තමයි ඉස් වෙන්නේ. මේක හරිම සුවඳයි, හරිම රසයි. කලර් එක පාට හොඳට තියෙනවා. ඉතින් රසම රස කොරලි වෙන්ජන්. සීසන් කරන්න හදන්නේ මේ කොරලි කැලි බොහොම පොඩි ප්‍රමාණයක් තියෙනවා. කොරලියකට බැදපු මිරිස් කුඩු එකතු කරනවා. ලුණු සල්පයක් එකතු කරනවා. කහ සල්පයක් එකතු කරනවා. බැදපු 3-5 එකතු කරනවා. ගම්මිරිස් හන්දක් එකතු කරනවා. ගොරක එක දා ගන්නවා. ලුණු ටික එහෙම ඔක්කොම කපල් තියෙන්නේ. ෆයිනල් ලුක් එක මේ ආකාරයෙන් තමයි තියෙන්නේ. මේක අපි විනාඩි 20ක් විතර තියෙනවා. මේ ආකාරයෙන් දීප දල්වා ගන්නවා. දැන් භාජනයක් තියෙනවා. මේ රන්වන් පාටන ලුණු ටික ඇඩ් කරනවා. අර අපි අප්මිරිස් ටික ඇඩ් කරනවා. කුරුඳු ටික ඇඩ් කරේ රම්ත කරවෙන් තැන ඊළඟට අපි කොරලි කෑලි ටික දැම්මා. එතකොට කොරලි රස කොරලි කෑලි ටික දානවා. ඊට පස්සේ මෙන්න මේක ඇඩ් කරගන්නවා. මෙන්න කොරලි එකට රස පාටට තියෙන කොරලි එක කොරලි එක දර්ලිපේ හොඳට කුක් වෙන්න දෙනවා. අපි හොඳට තැම්බෙන්න දෙනවා කොරලි එක. පට්ටම රස රෙසිපි එකක් මේක. කොරලි එක මෙන්න මේ ආකාරයට තමයි දැන් වාජනේ තියෙන්නේ. ඉතින් අර වැඩේ සෙට් වෙන්නේ දර්ලිපේ. කොරලි එක ලිපෙන් බාගත්තට පස්සේ මෙන්න මේ ආකාරයට තමයි ඉස් වෙන්නේ. මේක හරිම සුවඳයි, හරිම රසයි. කලර් එක පාට හොඳට තියෙනවා. ඉතින් රසම රස කොරලි වෙන්ජන්.